මම චිකන් එක කපාගෙන තියෙන්නේ මේ වගේ චූටි කෑලි වලට තමයි මම චිකන් එක කපාගත්තේ. දැන් මම මේකට තුන පහ ටික දාලා මම මේක අත ගාගෙන බැද ගන්නයි යන්නේ. මම මේ වගේ ලස්සන තැනක මේක මම තේ හැන්දක් විතර දා ගන්නවා. කහ කුඩු තේ හැඳි භාගයක් විතර දා ගන්නවා. මොකද මස් චුට්ටයිනේ තියෙන්නේ ඒක නිසා. තේ භාගයක් විතර දා ගන්නවා. ගම්මිරිස් කුඩු තේ හැන්දක් විතර මම මේකට එකතු කරගන්නවා. දැන් මම මේක හොඳට අත ගාගෙන ඉවරලා මම මේක බැද ගන්නයි හදාන්නේ. මේ තියෙන්නේ යාළුවනේ තුන පහ ටික දාගෙන දැන් චිකන් එක මම හරි අත ගාගෙන තියෙන්නේ. දැන් මම මේක බැද ගන්නයි හදන්නේ. මම මේක විනාඩි 10ක් විතර මෙහෙමම තියලා තියෙනවා. දැන් චිකන් ටික බැද ගන්නයි හදන්නේ. මම මේක බැදගෙන ඉවර වෙලා ඩෙවල් එක හදන විදිය ඔයාලට පෙන්නන්නම්. යාළුවනේ චුට්ටක් ඉතින් ලුණු ගහනවා. මම මේ හදාගත්ත ලිපෝඩ තමයි මේක කරන්නේ. මේ කෑලි ටිකක් ඉතින් බැදෙන්න චුට්ටක් වෙලා යනවා. අපි මේක චුට්ටක් බැදෙනකන් ඉමු. චිකන් ටික බැදගෙන ඉවරයි. මම දැන් ඒක මේ ලෙවල් එක හදාගන්නයි හදන්නේ. මම අද චිකන් ඩෙවල් එක හදාගන්න යාළුවනේ මේ මැටි ඇතිලි එක. ඉතින් මැටි ඇතිලි එක හදාගන්නකොට හරිම රසයි. ඉතින් බලන්න මම කොහොමද ඒක මේ මැටි ඇතිලි හදන්නේ කියලා. මේ මැටි ඇතිලිය ලිපේ තියාගෙන තියෙන මැටි ඇතිලිය ටිකක් රත් වුණාම මම මේකට පොල් තෙල් එකතු කරගන්නවා. පොල් තෙල් ගොඩක් එකතු කරගන්නේ නැහැ. පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. පොල් තෙල් ටික රත් වීගෙන එන්නේ දැන්. ටිකක් ඉතින් දුම් ගහනවා චුට්ටක් ඉතින් මෙතන ටිකක් අමාරුයි ඉතින්. මේ යාළුවනේ ඉනි දෙකක් ගහලා තියෙන්නේ අපි අද මේ කුකුලේ බාබකියු කරගත්තා. ඒ කියන්නේ ඒක oven එකට වැඩිය ගොඩාක් රසයි. ඉතින් මම ඔයාලට ඒක පෙන්නන්නම්. ඇත්තට මාළම රසක් ඒක. මම ඒක ඔයාලට මේ වීඩියෝ එක අතර පෙන්නන්නම්. තෙල් එක රත් වීගෙන එන්නේ දැන්. මම මේකට ඉස්සරින්ම සුදු ලුණු ටික එකතු කරගන්නවා. මම මේක ටිකක් ටෙම්පරාදු වෙන්න අරිනවා. සුදු ලුණු ටික දැන් ටෙම්පරාදු වීගෙන එන්නේ. මම මේකට ලුණු ටික එකතු කරගන්නවා. ලුණු ටික මම කොටුවට වගේ කපාගෙන තියෙන්නේ. මම යාළුවනේ මේකට කුරුඳු පොතු ටික එකතු කරගන්නවා. කුරුඳු පොතු ටික එකතු කරගෙන මේක කලවම් කරගන්නවා. මේක දැන් ලුණුයි සුදු ලුණු ටිකයි ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට ණය මිරිස් එකතු කරගන්නවා. ණය මිරිස් ඉතින් කියන්නේ සැර දෙයක් ඉන්න ඩෙවල් එකට ගොඩාක්ම ඇත්තටම දාපුවාම හරිම රසයි.
යාළුවනේ මේක දැන් ටෙම්පරාදු වීගෙන එන්නේ හොඳ සුවඳකුත් එනවා. ඒ වගේම නයි මිරිස් වල සැර ඉතින් ගොඩාක්ම එනවා. මම මේකට මාළු මිරිස් ටික එකතු කරගන්නවා. මාළු මිරිස් ගොඩාක්ම මේ තඹ ගන්නෙ නෑ මේකද. මේ අර කොළ ගතියට අමු ගතියට වගේ තමයි ගන්න ඩෙවල් එකට. යාළුවනේ මම මේකට කෑලි මිරිස් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු එකතු කරගන්නවා. මිරිස් ගම්මිරිස් කුඩු එකතු කරගන්නවා. කෑලි මිරිස් මේස හැඳි මම එකක් විතර දාගන්නවා. ඔයාලා සැර අනුව ඒක අවශ්‍ය විදිහට දාගන්න. ඔහොම කලවම් කරගන්න. දැන් මේක තෙම්පරාදා තියෙන අර ගොඩාක් මාළු මිරිස් මේ තම්බ ගන්නෙ නෑ. එතකොට අර පාට ලස්සනකුත් නෑනේ. මම මේකට ලුණු චුට්ටකුත් එකතු කරගන්න. ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. දැන් නම් යාළුවනේ ගොඩාක් සැරයි. මොකද මේ අර නයි මිරිස් වල සැර ඉතින් ගොඩාක් එනවා. ඒ කියන්නේ ඩෙවල් එක ගොඩාක්ම රසයි. දැන් චුට්ට වෙලාවක් මම ටෙම්පරාදු වෙන්න තියලා මේ මම මේකට ඩෙවල් ටික මේ කලවම් කරගන්නවා. මම මේ ටික මේකට එකතු කරගන්නවා. යාළුවනේ මේ අපි ඉතින් කවදාවත් මෙහෙම මේ මැටි ඇතුලේ එක කවදාවත් චිකන් ඩෙවල් දාලා නෑනේ. ඒ නිසා අදදී මම මේ වෙනස් වීඩියෝ එකක් කරේ. ඇත්තට මේක ගොඩාක් රසයින්ද තමයි මම මේ මැටි ඇතුලියක් අද තෝරගත්ත යාළුවනේ. මැටි ඇතුලියක ඇත්තටම මේ අපි මස් සිව්වට කවදාවත් ඩෙවල් දාලා නෑනේ. ඒ හින්දා ඉතින් අර වෙනස්ම මේ රසක් එකේ එන්නේ. ඒ හින්දා තමයි මම මේ මැටි ඇතුලියක් තෝරගත්තේ අද ඩෙවල් එක දාන්න. ඉතින් මම මේකට මේ සෝස් ටික එකතු කරගන්නවා. ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න. මොකද මේ අද මේ ගොඩාක්ම මේ ගින්දර දාගත්තාම ඔක්කොම තැම්බෙනවා වැඩි වෙනවා. එතකොට කර රහ වගේ එනවා. මම හදාගත්තු චිකන් ඩෙවල් එක. මම මේක හදාගත්තේ මැටි ඇතුලේ නිසා මේක ගොඩාක්ම රසයි. ඒ වගේම ගොඩාක් සුවඳයි. ඉතින් ඔයාලත් චිකන් ඩෙවල් එකක් දානවා නම් ඒක මැටි ඇතුලේක හදලා බලන්න ඒකේ රස කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔයාලා මගේ වීඩියෝස් බැලුවා නම් ඇත්තටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මම ආයෙත් දවසක මේ වගේ රස කෑමකේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ඔයාලගෙන් සමු ගන්නවා.